මිරසලර ෆිල්ම් එකකුත් යනවා නේද? ගර්ල්ෆ්‍රෙන්ඩ් මොකක්ද කියලා ෆිල්ම් එක. සුවහසක් කොල්ලෝ ඒක බැලිය යුතුමයි. සමහර කොල්ලෝ ඉන්න චීත්තටයි. සම්බන්ධයක් නැති වුණාම මං අර කෙල්ලත් එක මේම කරා, මේව වුණා, අලෝම වුණා, මේ ෆොටෝ මං ගා මේව තියෙනවා, අරෝම තියෙනවා. ඒ කෙල්ලගේ චරිතේ කනවා. ඒ වගේ චීත්ත මල් ඇනුම් අනින ඩයල් ඉන්නවනම් වෙන්න නම් එපා. කොල්ලෙක් වුණාම රෙස්පෙක්ට් එකක් දෙන්න. ඒ කතාවේ වගේ දෙයක් කියන්නේ. රෙස්පෙක්ට් එකක් තියාගනි. කෙල්ලෙකුත් එහෙම තමයි. ගෞරවයෙන් සමුගනී. එච්චරයි. ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ලෝකෙට කියන්න ඕනේ නැහැ. මොකද Taman විශ්වාස කරපු මිනිස්සෙක් යම් දවසක යම් ප්‍රශ්නයක් නිසා වෙන් වෙන්න පුළුවන්. හැබැයි විශ්වාසය රැකපල්ලා. ඇත්තම කතාව තමයි ගෑල් ළමෙක් දැන් ඔය සමහර ගෑල් ළමෙක් කොරට ගන් එනෝනේ. කොරට ගන් ආවම මේක මැජික් වෙන්න බෑ. ඉතින් මං අපි කොල්ල වෙච්ච අපි මේ වගේ චෝට් ගහලා පාර යන ඕනේ කෙල්ලම. ඔහොම බලන්නේ නෑනේ. ඒකට අපි නිකන් උඹලා දේව බලන්න එපා. ජෙනුයින් වෙන්න. ඊළඟට ගර්ල්ස් වලට මොන හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් දෙන්නම කොතනද අදාළ නැහැ. බල මැදිහත් වෙන්න ඕනේ. මේව බස් වල ඉන්න අසහනකාරයෝ ජැක් ගහන්න එක. මම දැක්කොත් නෙලපන් අල්ලගෙන ආයෙ ජැක් ගහන්න දියාවට. ඊළඟ ගෑල් ළමයිනුත් එහෙමයි. අනේ කෑ ගහන්න බය පිස්සුද තියාගනි කටු සෙට් එකක්. හොඳ දිග කට්ටක් තියාගනි. එහෙත් එනකොට එනපන් බුක් ගාලා. මෙහෙම අර අත්තරද්ද කියන දේ නෙමෙයි. හිතාමතාම කරනවා කියලා තේරෙනවා නම් එනපන් මේ සැරේ වැහැලේ. මං කියන්නේ ගෑල් ළමයි ගැන ඇත්තටම ඔයාලා මාන විදියට හිතන්න වෙනවා. ඒක රෙස්පෙක්ට් කරන්න හැම වෙලෙම